සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන්නර්ස් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලට බැලුමට පේනවා ඇති මේ ආරක්ෂිත ගෘහ ගොඩක් තියෙන ආරක්ෂිත ගෘහ. මෙන්න මේවා ඉදි කරමින් පවතින ආරක්ෂිත ගෘහ. ඔයාලට පේනවා ඇති මේකේ යායට තියෙනවා. මෙතන වර්ග ගඩි 10000ක ආරක්ෂිත ගෘහ ඉදි කරමින් පවතිනවා. මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මෙතන යන්නේ. මම අද ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ ආරක්ෂිත ගෘහ කොහොමද ඉදි කරන්නේ. අපි හොඳ ආරක්ෂිත ගෘහයක් ඉදි කරගද්දී අපි කරගන්න ඕනි දේවල් මොනවාද කියලා අපි අද මෙන්න මේ වීඩියෝ එකෙන් බලමු. හොඳයි යාළුවනේ. එහෙනම් අද අපි බලමු මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ තියෙන සුවිශේෂී වෙනස්කම් මොනවාද කියලා. ඔයාලට කවදාවත් දැක ගන්න බැරි ගොඩාක් වෙනස්කම් මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ තියෙනවා. ඔයාලා බලන්න මේ වීඩියෝ එකේ ඔයාලා පුරාවටම ඔයාලා රැඳී සිටින්න. එහෙම වුණොත් ඔයාලට මෙන්න මේ ආරක්ෂිත ගෘහ භෝග වගාව සම්බන්ධව ඔයාලට විශාල දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒකේ ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙක් සමග තමයි අද අපි මෙන්න මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ channel එකේ මට පේන සුවිශේෂී ලක්ෂණ කීපයක් මම පෙන්නන්නම්. අපි පස්සේ අහලා දැනගමු මේ කන්ස්ට්‍රක්ෂන් කරපු කට්ටියකින් කොහොමද මෙන්න මේකේ විශේෂ දේවල් මොනවද කියලා. මට පේන විදිහට මෙන්න මේ මාත් ගොඩාක් ආරක්ෂිත ගෘහවල ගිහිල්ලා තියෙනවා. මට මේකේ පේනවා සුවිශේෂී ගුණාංග කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ දොරට මෙන්න මේ වගේ ලොක් එකක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ ලොක් එකක් දැම්මම මෙන්න මේක හොඳට සීල් වෙනවා. මෙන්න මේ ආරක්ෂිත ගෘහය හොඳට සීල් වෙනවා. ඔයාලට ඒකත් සුවිශේෂී ලක්ෂණයක්. ආයෙ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ බ්ලොක් ගල් පේලිය වෙනුවට බ්ලොක් ගල් පේලියක් වෙනුවට මේක දාලා තින්නේ කොන්ක්‍රීට් බීම් එකක්. මෙන්න මේ කොන්ක්‍රීට් බීම් එක නිසා මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ කල් පැවැත්ම ගොඩක් වැඩි වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතනින් මේ GI බටයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම ගොඩාක් ආරක්ෂිත ගෘහවල මේ විදිහට කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සීල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම ඇන ටිකක් තමයි ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ගොඩාක් සුවිශේෂී ලක්ෂණ තියෙනවා. අපි එකින් එක ඒව ගැන එහෙනම් කතා කරමු. එහෙනම් අපි මෙන්න මේ ආරක්ෂිත ගෘහය ඇතුළට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන විශේෂ ලක්ෂණ කියලා. මේක ඇතුල් වුණ ගමන්ම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කොටුවක් තියෙනවා. මෙන්න මේක තමයි ෆුට් බාත් එක. අපි මේක තාම ෆිනිෂින් කරලා නැහැ. මේක ෆිනිෂින් කරලා අපි මේක ක්ලෝරින් වතුරයි දිලීරනාශකයි අපිට දාගන්න පුළුවන්. ඔයාලා ගොඩාක් ආරක්ෂිත ගෘහවල මෙන්න මේ ෆුට් බාත් එහෙම දාන්නේ නැහැ. ඔයාලා ආරක්ෂිත ගෘහයක් ඉදි කරනවා නම් මෙන්න මේ ෆුට් බාත් එක ඔයාලත් දාගන්න. ඔයාලට මෙන්න මේ පේන ආරක්ෂිත ගෘහය ඉදි කරපු ස්මාර්ට් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිපති නුවන් මහතා සමග අපි කතා කරලා එහෙනම් විස්තර දැනගමු. කියන්නකො මෙන්න මේ ආරක්ෂිත ගෘහය වෙන ආරක්ෂිත ගෘහත් එක්ක මේකේ මේ වෙනස්කම් මොනවද තියෙන අපිට ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. මේ ඇතුළෙම ෆුට් බාත් එකක් ඔයාලා හදලා තියෙනවා. ඊට පස්සේ මේකේ වටේ මට සුවිශේෂී ලක්ෂණ මට මගේ පේන විදිහට ගොඩාක් දේවල් දැක්කා. අපිට එකින් එක කියලා දෙන්නකෝ මොනවද කියලා. ඉස්සෙල්ලාම මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ කන්ස්ට්‍රක්ෂන් යන භූමියට පැමිණීම පිළිබඳ අපගේ හිරු නර්සරි අධිපති ප්‍රදීප් මහතාට මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. මේ අපි මේක කන්ස්ට්‍රක්ෂන් එකට ආව එකට බලන්න. අපි ඇතුළේ එද්දිම දැක්කා මෙන්න මේ ඔයාලගේ පාර්ට් එකක් තියෙනවා. මෙන්න මේක මොකද්ද මේ වතුර මෝටරයක් අය කරලා තියෙනවා. මේ වැල්ස් ගොඩක් අය කරලා තියෙනවා. මේවා මම දැකලත් නැහැ. මොනවද රුවන් මහතා මේ? ඔව් මේකෙදි සම්පූර්ණයෙන්ම ඔබ දකින්නේ අපගේ සම්පූර්ණ ජල සම්පාදන පද්ධතියේ කොන්ට්‍රෝල් කරන යුනිට් එක මේක. ඔව් කන්ට්‍රෝලින් යුනිට් එක තමයි මේ. මේකෙදි මේ යොදාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපි ඉලෙක්ට්‍රික් වෑල් වලින් තමයි මේකෙදි සම්පූර්ණයෙන්ම ජල සම්පාදනය සිදු කරන්නේ. අපි මෙතන එනවා තව යුනිට් එකක් ස්මාර්ට් ග්‍රෝ ඔටෝමේෂන් සිස්ටම් එක. ඒක තාම ෆික්ස් කරලා නැහැ මෙතනට. නමුත් මේ FC එකේ හරහා තමයි අපි ඒකේ වෑල්ස් ටික ඔන් කරගන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රික් වෑල් අපේ ස්මාර්ට්ෆෝන් එක හරහා අපිට පුළුවන් ජල සම්පාදනය මේකෙන් සිදු කරගන්න. ඕන තැනක ඉඳන් ස්මාර්ට් ෆෝන් එකෙන් මෙන්න මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ පද්ධතිය. ඔව් මේකේ ලෝකේ ඕනම තැනක ඉඳලා අපේ හරිතාගාරයට ඕනි ජලය පොහොර ඊට අමතරව දවල් කාලයේදී උෂ්ණත්වය වැඩි වෙද්දී අපි මේ යොදාගෙන තියෙන මිහිඳුන් ජල සම්පාදන පද්ධතිය පවා ඔන් කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට කියලා දෙන්නකෝ මෙන්න මේ පාර්ට්ස් මොනවාද කියලා මේ අපේ යාළුවන්ට දැනගන්න මේ තමයි එයා රිලීස් එක. ඔව් ඒකින් ජල සම්පාදන පද්ධතිය එන එයා එක නැත්තම් වාතය ඉවත් කරන්නේ මෙම එයා රිලීස් වෑල් එකකින්. එතකොට මෙතනින් එහාට යන වතුර බිඳු වලට වායුව තියෙනවා නම් ඒක මෙතනින් ඉවත් කරලා අයින් කරනවා අපි. ඔයාලට පේන මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ
දැන් අපි එළිය කතා කරා අපි කතා කරා අපේ නුවන් මහතා සමග එළිය කොහොමද එන්නේ වැඩ කටයුතු ටික වෙන්නේ ඉරිගේෂන් ටික කොහොමද වෙන්නේ කියලා අද දැන් අපි බලමු මෙන්න මේ ටනල් එක ඇතුලේ කොහොමද කන්ස්ට්‍රක්ෂන් කරලා තියෙන්නේ කියලා අපි අපේ ඉන්දුනිල් මහතාත් එක්ක අපි කතා කරමු. තියෙන වර්ගටි 2700ක වගේ ඉඩ ප්‍රමාණයක තමයි මේ හරිතාගාරය හදලා තියෙන්නේ. මේක අපි දිග අරන් තියෙනවා අඩි 112ක් වගේ වෙන්න. ඒකට පළල අරන් තියෙනවා අඩි 25ක් වෙන විදිහට. ඒ විදිහට තමයි මේ හරිතාගාරය අපි නිර්මාණය කළේ. මෙන්න මේක කොහොමද කන්ස්ට්‍රක්ෂන් එක වෙලා තියෙන්නේ මේ මට පේනවා මේ ලොකු බට තමයි ඔයාලා තෝරගෙන තියෙන්නේ මේක හරහටත් ගිහිල්ලා තිනවා ඒක ගැන පොඩි හැදින්වීමක් කරන්නකෝ. මේ හරිතාගාරය මේ හදද්දී අපි ප්‍රධාන කණු වශයෙන් භාවිතා කරලා තියෙන එකයි කාලේ මිලිමීටර් 2ක් ගණකම මේ GI බට තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇන්ගල් සපෝට් අපි ගහලා තියෙනවා. ඇන්ගල් සපෝට් අපි ගහලා තියෙන්නේ වැඩි ආරක්ෂාවට. ඒ කියන්නේ ශක්තිමත් බව වැඩි කරගන්න හුළඟට ඔරොත්තු දෙන්න ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන තමයි අපි මේ ඇන්ගල් සපෝට් ගහලා තියෙන්නේ. ඒවා සාමාන්‍යයෙන් ටනල් එකකට වැඩි ශක්තියක් දෙන්න තමයි භාවිතා වෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා ඇති අර උඩින් ගහලා තියෙනවා මේ තවත් GI බටයක්. මේ GI බටේ අපි භාවිතා කරලා තියෙන්නේ මේ පැලවලට අවශ්‍ය කම්බි වල ආධාරක විදිහට තමයි මේ අපි අමතර මෙතනට පාස් කරගෙන තියෙන්නේ. එතකොට කම්බි අදිද්දි අපිට net එකේ මේ සිදුරු මුකුත් හදන්න නැතුව අපිට එකපාරම මේ කම්බි ටික මේ ඇදලා ඉවර කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ මාත් මේක අද තමයි දැක්කේ මෙන්න මේ විදිහට හරහට බටයක් ගහලා තිනවා. අපි ඉදුනිල් මහතාගෙන් අහලා බලමු මොකද්ද මේ හරහට බටයක් ගහලා තියෙන්නේ මොකද්ද ඒක කියලා අහලා බලමු. ඔව් අපි මේ බටේ භාවිතා කරලා තියෙන මේ net එක සීල් කරද්දි ගොඩක් කට්ටිය කරනවා මේ net එක මේ කොන්ක්‍රීට් එකට දාලා ඇන ගහනවා. නැත්තම් මේ මොකක් හරි පටියක් ගහලා මේ කොන්ක්‍රීට් එකට තමයි සාමාන්‍යයෙන් සීල් කරන්නේ. එහෙම වුණාම මේ net එකේ මේ මෙතන තියෙන සිදුරු වලින් සත්තු ඇතුළට එන්න බලනවා. එහෙම නොවෙන්න තමයි අපි වැඩි දුරටත් ආරක්ෂාවට මේ යටින් බටයක් ගහලා ඒ බටේට සම්පූර්ණයෙන්ම සීල් වෙන විදිහට මේ බදාම ගහලා මේ විදිහට මේක නිර්මාණය කරලා තියෙන මේක ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම සිදුරක් නැහැ මේ ටනල් එක ඇතුළට සතෙක් එන්න සම්පූර්ණ 100%ක්ම ආරක්ෂිතව සීල් වෙලා තියෙනවා මේ බටේ නිසා. මේ ආරක්ෂිත ගෘහයට මේ උඩට ඔයාලා මොනවද යොදාගෙන තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකට මොනවද යොදාගෙන තියෙන්නේ ඒ වගේ ගන්න දෙයක් තියෙනවද ඒක අපිට පොඩ්ඩක් කියන්නකෝ. මේකෙදි මේ හරිතාගාර නිර්මාණය කරද්දී අපි ඊශ්‍රායෙල් පොලිතින් එක තමයි මේ භාවිතා කරලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොනරෙක් වගේ ලකුණක් තියෙන පොලිතින් එක මේක තමයි ඊශ්‍රායෙල් පොලිතින් එක මේ ඒ පොලිතින් එක තමයි අපි මේකට භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව මේ වටේ අපි දාලා තියෙන්නේ 40යි 40 අඟලට කොටු 40යි 40 ප්‍රමාණයේ ඊශ්‍රායෙල් දැලක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව අපි මේ සැකිල්ල ගහද්දි වැඩිදුර ආරක්ෂාවට හුලගෙන් ආරක්ෂා වෙන්න අපි ඔයාලට බලා ගන්න පුළුවන් උඩ වහලේ තියෙන බෙල්ට් දාලා වින් බෙල්ට් දාලා ඒ සුළං ආදායක පටි කියලා තමයි අපි ඒවට කියන්නේ. එතකොට මේ ටනල් එකට හුලඟක් ආවොත් එම් පොලිතින් එකට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න තමයි අපි ආධාරක පටි සම්බන්ධ කරලා තියෙන්නේ. අපිට කියලා දෙන්නකෝ මෙන්න මේ ජල සම්පාදන පද්ධතිය ගැන. ඔව් මෙතන තියෙනවා බින්දුල ජල සම්පාදන පද්ධතියටයි මීදුම් ජල සම්පාදන පද්ධතිය දෙකට මෙන්න නල දෙක තියෙනවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අපි දාලා තියෙන පොඩි වැල් වලින් තමයි මේ බින්දු ජල සම්පාදන පද්ධතිය මේ එන ලයින්ස් අපිට අරින්න වහන්න කරගන්න තමයි අපි මේ ලයින්ස් මේ වැල් එක දාලා තියෙන්නේ. ඊට අමතරව අපි ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලයින් වල අන්තිමට අපි දාලා තියෙන ලොකු වැල් එකක්. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් වෙන්නේ අපි සතියකට වගේ සැරයක් මේ වැල් එක ඇරලා මේක ඇතුලේ තියෙන වතුර ටික එළියට යවනවා. මොකද මේක ඇතුලේ අපිට මේ බලා ගන්න පුළුවන් සමහර වෙලාවට මේ පොහොර අපි යොදන ඒවා කැට ගැහිලා තියෙනවා නැත්නම් මේක ඉතිරි වෙලා තියෙනවා. එතකොට එහෙම වුණාම වෙන්නේ අපි මේ බින්දු ජල සම්පාදන පද්ධතියෙන් යද්දී ඒවා බ්ලොක් වෙන්න බලනවා. ඒ නිසා අපි මේ වැල් සතියකට විතර සැරයක් අරින්න තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ඩ්‍රිපර් එක. මේකෙන් තමයි පැලවලට වතුර එළියට එන්නේ. අපි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ පැයකට ලීටර් 8ක් වතුර එළියට එන්න ඩ්‍රිපර් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් එළියට ඇවිල්ලා මේ 4 4-way branch එකක් කියලා අපි මේකට කියන්නේ. එතකොට මේක හරහා මේ නල හරහා පොඩි නල හරහා තමයි මේ පැකට් එකට වතුර යන්නේ. ඒකට අපි කරන්නේ මෙන්න මේ කූර පැකට් එකට ගහලා තියෙනවා. ඒකට මේ කූර දිගේ ඇවිල්ලා වතුර පැකට් එකට යනවා. ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. යාළුවනේ මේ ආරක්ෂිත ගෘහයට මම මේ ආවම මට දැක ගන්න පුළුවන් වුණා මෙන්න මේ විදිහට තියෙනවා පාර්ට් එකක්. අපි අහලා බලමු මොකද්ද මේ පාර්ට් එක කියලා. ඔව් මේ තියෙන්නේ අපි මේ මීදුම් ජල සම්පාදනය පද්ධතියට එන කොටසක් තමයි මේ තියෙන්නේ. මේකෙන් තමයි වතුර මේ මීදුම වගේ තමයි මේකෙන් එළියට එන්නේ. එතකොට මේ හරිතාගාරය තුළ ගොඩක්ම උෂ්ණත්වය වැඩි වෙලාට දවල් වෙලාවට උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම අපිට පුළුවන් මේ වතුර ලයින් එක අරලා මේකෙන් මීදුම වගේ ජලය එවලා මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය අඩු කරගන්න අපි මේකෙදි භාවිතා කරන අපේ ස්මාර්ට් ග්‍රෝ මේ ඔටෝමේෂන් පද්ධතිය, ඒ කියන්නේ ස්වයංක්‍රීයකරණ පද්ධතිය. එතකොට ඒකෙදි අපි මේකට සෙන්සර් එකක් හයි කරනවා. ඒ සෙන්සර් එකේ
මේ උෂ්ණත්වය අඩු වැඩි වීම එක්ක මේක මේ වතුර මල ඔටෝමැටිකලි ඔන් ඔෆ් කරගන්න පුළුවන්. එතකොට අපිට විදින් ඉඳ ඇවිල්ලා මේ බලලා ස්විච් වලින් ඔන් ඔෆ් කරගන්න දෙයක් නැහැ. ඒක ස්වයංක්‍රීයව තමයි මේක වැඩ කරන්නේ. මෙන්න මේ ආරක්ෂිත ගෘහයකට මෙන්න මේ ඔටෝමේෂන් සිස්ටම් එක දාගන්න එක වැදගත්කම් මොනවාද? දැන් ඔයාලට ඉන්දුනිල් මහතා ඉස්සලා කිව්වා මෙන්න මේකේ මෙන්න මේ ෆොගස් ඔටෝ වැඩ කරනවා කියලා කියන හීට් එක මේකේ මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ හීට් එක වැඩි වුණාම මෙන්න මේ ෆොගස් ඔටෝ වැඩ කරනවා. ඒකේ මොකක් හරි අපේ බෝගවලට වාසියක් තියනවාද කියලා අපි ඉන්දුනිල් මහතාගෙන් අහලා දැනගමු. අපිට ගොඩක් වෙලාවට උෂ්ණත්වය වැඩි වෙද්දී එන ගැටලුවක් තමයි පැලවල මල් හැලෙන්න බලන ගොඩක්ම උෂ්ණත්වය වැඩි වෙච්ච වෙලාවට. ඊට අමතරව ගොඩාක්ම උෂ්ණත්වය ඕනකටත් වැඩි ඉහළ ගියොත් එහෙම කොළ පිච්චෙන ගතියක් එනවා ටනල් ඇතුලේ. ඔය ගොඩක්ම මේ පායන පැතිවල අපිට බලා ගන්න පුළුවන් කොළ පිලිස්සෙන ගතියක් එනවා. මේ ඊට අමතරව මල් හැලෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. එතකොට අපි මේ මීදුම් ජල සම්පාදන පද්ධතිය ස්වයංක්‍රීයකරණයකින් බලාපොරොත්තු වෙන මල් හැලීම අඩු කරගන්න තමයි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ආර්ද්‍රතාවය වැඩි කරනවා අපි දවල් වෙලාවට. මොකද ආර්ද්‍රතාවය අඩු වෙද්දී පැල මැල වෙන්න බලනවා. එහෙම ප්‍රශ්නයක් එනවා. ඒකටත් විසඳුමක් විදිහට තමයි අපි ඒක මේ යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව ගොඩක්ම රස්නේ වැඩි පැති වලට අපිට පුළුවන් මේ එක්සෝස් ෆෑන් යොදාගෙන උෂ්ණත්වය අඩු කරගන්න. දැන් අපි මේක දැන් ඉන්නේ මේ බදුල්ල ප්‍රදේශයේ හරිතාගාරයක නිසා අපි මේකට එක්සෝස් ෆෑන් යොදාගෙන අපිට මේ මීදුම් ජල සම්පාදන පද්ධතිය ප්‍රමාණවත් වෙනවා ඔය උෂ්ණත්වය පාලනය කරන්න. මේ අපි මෙන්න මේ ආරක්ෂිත ගෘහයේ දැන් පිටතට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මෙන්න මේකේ පිටත මෙයාලා මොනවද ඉදි කරලා තියෙන්නේ විශේෂ දේවල් මොනවද කියලා දැන් අපි බලමු. මේ ආරක්ෂිත ගෘහය කියන්නේ මේ හරිතාගාරය ඉදි කරද්දී අපි මේ අනිත් සාමාන්‍ය හරිතාගාරයක ඉදි කරන්නේ නැති වැඩක් කරලා තියෙනවා. මේ දාලා තියෙන වලට පේනවා ඇති මේ වැහි පිහිලි යොදාගෙන තියෙනවා මේ ආරක්ෂිත ගෘහයට. මේක දැන් ඉදි කරලා තියෙන ගොඩක් බෑවුම් සහිත ප්‍රදේශයක තමයි ඉදි කරලා තියෙන්නේ. එතකොට එන වතුර පාරත් එක්ක මේක පාංශු කාදනය වළක්ව ගන්න වගේ දේවල් බලාපොරොත්තු වෙන තමයි අපි මේ වැහි පිහිලි පද්ධතිය යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව මේකේ අමතර වාසියක් තියෙනවා. මේ උඩින් එන වතුර පාර සාමාන්‍යයෙන් වෙන්නේ මේ නෙට් එක දිගේ පහළට එන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. එතකොට ටික කාලයක් ඇද්දි මේ නෙට් එකේ ඇල්ගී බැඳිලා ආව පැහැවෙන්න බලනවා. එතකොට දැන් මේ අපි මේ විදිහට වැහි පිහිලි යොදාගත්තම මේ නෙට් එක දිගේ වතුර වැක්කිරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මේකේ කල් පැවැත්ම සෑහෙන දුරට වැඩි කරගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දැනුමක් ගන්න ඇති කියලා මෙන්න මේ හරිතාගාර වගාව සම්බන්ධව. ඔයාලට ගොඩාක් ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට ඔයාලට පිළිතුරු අපි මෙන්න මේ වීඩියෝ එකෙන් අරන් ආවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා ස්මාර්ට් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අපේ නුවන් මහතා සහ ඉන්දුනිල් මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔයාලට යාළුවනේ මෙන්න මේ වගේ ආරක්ෂිත ගෘහයක් වගකීමක් සහිතව ඔයාලට ඉදි කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ ස්මාර්ට් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ස්මාර්ට් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් අපි කොහොමද මෙන්න මේ වගේ ආරක්ෂිත ගෘහයක් ඉදි කරගන්න අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. ඔව් ඇත්තම ඔයාලටත් පුළුවන් මේ වගේ හරිතාගාරයක් අපිට කියලා ඉදි කරගන්න. අපේ Facebook page එක තියෙනවා Smart Grow Private Limited කියලා. ඒ ආයතනය හරහා තියෙනවා අපි ගොඩක් කරපු construction සහ මේ කරපු හරිතාගාරවල ගොඩක් විස්තර දාලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් අපේ ෆෝන් නම්බර් එකත් මම කියන්නම් 076 91 28 641. එහෙමත් නැත්නම් 071 039 26 13. ඔයාලට ඉස්සලා සඳහන් කරපු නම්බර්ස් වලට ඔයාලට කතා කරලා මෙන්න මේ වගේ ආරක්ෂිත ගෘහයක් ඔයාලට ඉදි කරගන්න පුළුවන්. ඔයාලට ස්මාර්ට් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් Facebook page එක තියෙනවා. එන්නේ Facebook page එකේ ගොඩාක් ෆොටෝස් දාලා තියෙනවා මේ සම්බන්ධව. ඔයාලා මේ page එකට ගිහිල්ලා ෆොටෝස් බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ ආරක්ෂිත ගෘහයක් කොහොමද නිවැරදිව සකස් කරගන්නේ කියලා. හොඳයි යාළුවනේ. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දැනුමක් ගන්න ඇති කියලා මෙන්න මේ ආරක්ෂිත ගෘහ වගාව සම්බන්ධව. ඔයාලට මොන හරි මේ සම්බන්ධව තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ අලුත් වීඩියෝස් වලට ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අපේ channel එක දැම්ම subscribe කරන්න. එහෙනම් අපි තව දවසකින් මෙන්න වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.